අනවශ්‍ය ප්‍රශ්නනේ බං අහන්නේ. එයි. ඕලි බලන්නේ තියෙන්නේ. හරිද? මොනවා 450ක් යකෝ මේ ඉන්නේ කොල්ලෝ. එයා ගමනුත් ඇවිල්ලාද කොහෙද? දැන් තමයි හිමින්ම තපල කෙතලම ඉරන්න ඕනේ. හෝෂ්. යවල්ල. හොඳයි. කරාටි වල විශේෂාංගයක් තමයි කාතා කියන්නේ. අපි දැන් බලමු කාතා එක. නැවත මම සමගම තාත් එක නැවත මුල සිට කරමු. හයි හයි දැන් කොහොම අඩිය පස්සට නී तो මොකද කියන්නේ? තොත් නවත බිය. වරේ බෝලිවට. හැදියලා බෝලිව. යකෝ පොතේ නැති පාරවල් මුංගා. වරේ කාටක කියලා දුන්න විතර ගහගෙන පටන් ගන්නවා. බලලා මෙතන ගහ ගන්න කලින් ගහ ගන්නේ වගේ ආරක්ෂා වෙන්න ඉගෙන ගන්න ඕනේ. මුලින්ම ගාඩ් පුරුදු වෙන්න ඕනේ. කිස්ලි නේද? අමුඩු මේ පාර බ්ලූස් නේද? හරි රිපෝට් එකකින් පොඩි. මේ කවුද අර කරාටි පන්ති ගියා කිව්ව කලින් උඹ මේ මුන්ට ගාට්ටි කියලා දීපන් කටි කියලා දීපන් තුමාओ මේ උපාලි අයියා හැම වෙලේම කෝල් ගන්න එපා 3000 දෙන්නම් ඒක හැම වෙලේම කෝල් ගන්න විකාර කරන්නේ දෙන්නම් ඕයි හරි කියලා දුන්නා හරි මෙයා ගාට්ටි කියලා දුන්නා ඔයාලට තේරෙන්නේ නැතිනේ උදේ තේරෙන්නේ නැතිනේ මේ වන සෙකන්ඩ් මුකුත් තේරුන්නේ නැහැ සෙන්සේ තේරුන්නේ නැහැ සෙන්සේ කම්සෙල්ට කියලා දුන්නේ නැද්ද නැවත කියලා දෙනවා කාට් ටික නැවත කියලා දෙනවා මං ඒ උන්ද කිව්වා දැන් නම් නිසා වනේ කඩේනා නෙහෙක් නේ කියලා කිව්වා අය පල්ලෙන් නෙහෙක් නේ කියලා කිව්වා මම තේරෙන්නේ කියලා කිව්වා තේරෙන්නේ කිව්වා තේරෙන්නේ කිසිම දෙයක් තේරෙන්නේ මට තේරෙන්නේ නැහැ නේ කියන මගුල මම මේ වෙලාවට තමයි මට නිල බලලා ගහගෙන මැරෙන්න හිතෙන්නේ ඉතින් ගහන්න මැන්නෝ යනවා පොලිමට අපි දැන් බලමු පපුවට කොහොමද අපි පංච් එකක් දෙන්නේ කියලා අපි බලමු. හරිද? මේ අත එන්න ඕනේ මේ ඇඟ ළඟින් තමයි එන්න ඕනේ. මේ විදියට ගත්තා. හිච් හේ නි නේ සල් සල් සේ සේ මොකාගේද 아무තු පංච් එකක් තියෙන්නේ. හිච් නි එන්නකෝ. ඔය මැද පුතා. එන්න. සායිදුවන්ට පොල්ල ගෙනියන්න වගේ නේ. මා පුතා. සීරෙන් ඉන්න බන්න මා පුතා. දැන් පහසෙන් ඉන්න බන්න මා පුතා. වෙනසක් නෑ. ඔබ මොකද කරාටි පන්ති ආවේ කියපන් මට. මේ ගමේ හතුරු ඉන්නවනේ හතුරු උන්ට උනාරුන්ට උන්ට ගහන්න ඕනේ ඒක ආත්මාස්තර තමයි ජෙන්චි ගාවට ආවේ. තොට ගහන්න නෑ යකෝ එකේ. පණ දින සත්වෙක් තොට ගහන්න නෑ. මේ මුට ගහන්න හිතනවාද කියපන් මට. මේ මොන සෙප්පදේද මේ අන්නන්නේట్లా හිතා මල්ලි අද ගහ ගන්න කලින් අංගර පැත්තේ වෙලා පොඩ්ඩක් වාඩිලා බලාගෙන හිටපන් අම්මා පදම් මට අලුට ගහන්න හිතෙනවා ඒකේ මොල් නණිය උඹ ඉතින් ගැවුවොත් ඔය එකේ තමාපන් අනේ නිකන් ඉදා මේ සෙන්ජි ටිකක් කලින් වැඩ කරන්න බලන්න මොකද මේ මට නැටුම් පන්ති යන්න තියෙන එක